සුබ දවසක් වෙන්න ඕන අපේ දරුවන්ට. මම හිතන්නේ කෙටි කාලයක නිහඬියාවකින් පසුව තමයි අද අපි එකතු වෙන්නේ. ඉතින් විශේෂ කාරණාවක් ගැන විශේෂ පාඩමක් කෙටි පාඩමක් අරගෙනයි අද මම ආවේ. විභාගයේ හරිම ළඟයි. විභාගයේ පැවැත්වෙන දිනේ ටික ටික ළඟ එනවා. ඉතින් මට හිතුණා අපේ දරුවන්ට බුදුහාමුදුරුවන්ගේ විශේෂ ජීවන චරිතයේ විශේෂ කරුණක් ගැන යම් අදහසක් දෙන්න. අපි කාලේ ගන්න නැතුව මේ මාතෘකාව කතා කරමු. මම අද විශේෂයෙන්ම කියන්න මහන්සි ගන්නේ චාරිකා විශේෂයක් ගැන. බුදුහාමුදුරුවන්ගේ ජීවන චරිතයේ තියෙන සුවිශේෂම ලක්ෂණයක් විදිහට අපිට දකින්න පුළුවන් මේ චාරිකාව. චාරිකාවක් කියුවම අපේ දරුවන්ට විනෝද චාරිකාව, අධ්‍යාපන චාරිකාව වගේ අදහසක් එනවා. මෙතනදී චාරිකාව කියලා කියන්නේ මේ යම් තැනකට ගමන් කිරීම. යම් තැනකට වැඩම කිරීම. එතකොට බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය දිහා බැලුවම මේ වගේ වැඩම කරන අවස්ථා කිහිපයක් ගැන අපිට හඳුනා ගන්න පුළුවන්. අපි මේවා නම් කරමු. එක තුරිත චාරිකා. තුරිත චාරිකා. දෙක අතුරිත චාරිකා. තුන නිබද්ද චාරිකා. දැන් බලන්න විභාගයට මේ චාරිකා වර්ග තුනෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් බොහෝ දුරට. තුරිත චාරිකා. බුදුහාමුදුරුවන් විශේෂයෙන්ම අපි දන්නවා උන්වහන්සේගේ දිනචරියාවේ ප්‍රධාන කොටස් පහක් අපි අහලා තියෙනවා. දිනචරියාව අපි අහලා තියෙන බුදුහාමුදුරුවන්ගේ දිනචරියාව කොටස් පහයි. එහෙදී තියෙන අවසානම නැත්නම් අපිට මේක ගන්න පුළුවන් පැසුණු යම් කිස. පැසුණු යම් කිස කියන්නේ මේ අලුයම කාලේ. අලුයම කාලේ බුදුහාමුදුරුවෝ විශේෂයෙන්ම මහා කරුණා සමාපatti ඥාණයට සමවැදිලා උන්වහන්සේ බලනවා අද දිනේදී මම කාටද පිහිට වෙන්නේ කියලා. උන්වහන්සේ මහා කරුණා බලලා උන්වහන්සේගේ දර්ශනයට යම් පුද්ගලයෙක් හසු වෙනවා. යම් කෙනෙක් හසු වෙනවා. ඒ කෙනා වෙනුවෙන් උන්වහන්සේ ගමන් කරන ස්වરૂපය අපිට බෙදන්න පුළුවන්, නම් කරන්න පුළුවන් තුරිත සහ අතුරිත කියලා. තුරිත සහ අතුරිත කියලා බෙදන්න පුළුවන්. එතනදී තුරිත චාරිකාව කියලා කියන්නේ අපි විශේෂයි. ඒ තමයි ඊතා ඉක්මනින් කාට හරි පිහිට වෙන්න යන ගමනේදී අපි ඒ සඳහා භාවිත කරන්නේ මේ තුරිත චාරිකාව. ඒතර අපි දන්නවා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම උන්වහන්සේ පිහිට විය යුතු අය සොයා ගොස් පිහිට වීමේ ලක්ෂණය තමයි තුරිත චාරිකා කියලා කියන්නේ. ඒතර විශේෂයෙන්ම උන්වහන්සේ සමහර වෙලාවට යොදුන් ගණනාවක් දුර බැහැර අයට පිහිට වෙන්න උන අවස්ථාවලදී උන්වහන්සේ විරුද්ධියෙන් වැඩම කළා කියලා කියනවා. අපි දන්නවා අඟුලිමාල සම්මාන කතා පුවත ගත්තාම ඒ වගේම අපි අහලා තියෙනවා පුක්කුසාති රජතුමා ගැන. ඒ අය බොහෝ දුර බුදුන් වහන්සේ වැඩ සිටි පන්සලට බොහෝ දුරෙන් හිටපු අය. හැබැයි බුදුහාමුදුරුවෝ ගිහිල්ලා ඒ අයට පිහිට වුණා. කවුද? අඟුලිමාලට, ඒ වගේම පුක්කුසාති රජතුමාට. මේ ආදි වශයෙන් ගත්තාම තව බොහෝ අය ඉන්නවා ඒ විදිහට පිහිට වෙච්ච අය. අතුරිත චාරිකා. අතුරිත කියලා කියන්නේ මේක පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ කලබලයක් නැහැ. අපි මේකටම තවත් නමක් තියෙනවා මේ සපදාන චාරිකා කියලා. මේකෙම කියනවා සපදාන. දැන් මෙතනදී වෙන්නේ උන්වහන්සේ විශේෂයෙන්ම පින්නපාතේ වඩිනකොට
උන්වහන්සේගේ පින්ඩපාතය තුල උන්වහන්සේ ගෙපිලි වලින් තමයි වැඩම කළේ. ගෙපිලි වලින් වැඩම කරලා උන්වහන්සේ විශේෂයෙන්ම පින්ඩපාතේ වැළඳුවා. ಜಾති කුල මල ගෝත්‍ර කිසිදු ભેදයකින් තොරව උන්වහන්සේ වැඩම කළා පින්ඩපාතේ. ඒ වැඩම කිරීම අපි කියනවා අතුහිත චාරිකා නැත්නම් සපදාන චාරිකා කියලා. ඒක හරිම සරලයි ලේසි. බලන්න නිබද්ධ චාරිකා. දැන් නිබද්ධ චාරිකාව තුරිත චාරිකා අතර පොඩි සමානතාවක් තියෙනවා. හැබැයි යම් කිසි වෙනසක් තියෙනවා. මේ නිබද්ධ චාරිකා කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ පිහිටවිය යුතු අය සොයාගෙන ගිහිල්ලා ඒ අයට පිහිටවීමේ චාරිකා ක්‍රමය. දැන් තුරිත කියලා කියන්නේ උන්වහන්සේට මේ ඊටා ඉක්මනින් පිහිට වෙන්න ඕනේ අය හිටියා. සහ දුර බැහැර. ළඟපාත නෙමෙයි දුර බැහැර. දැන් මේ නිබද්ධ චාරිකා කියලා කියන්නේ ළඟ පහත අය. අපි දන්නවා උද්ද චරිතයේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට පිහිට වුණ කරුණා ඇසට යොමු වුණ බොහෝ අය ඉන්නවා. උන්වහන්සේගේ මහා කරුණා සමාපatti ඥාණයෙන් පසු උන්වහන්සේගේ මහා කරුණාවට හසු වෙච්ච පිරිස අපිට මෙච්චරයි කියන්න බෑ. විවිධාකාර අය. ඒ නිසා ඒ අය සොයාගෙන ගිහිල්ලා පිහිටවීමේ චාරිකා ක්‍රමය අපි කියනවා නිබද්ධ චාරිකාව. අපිට මේකට උදාහරණ විදිහට ගන්න පුළුවන්. අපි දන්නවා විශේෂයෙන්ම රජ්‍යමාලා ගත්තාම ඒ වගේම අපි දන්න කියන සුනීත සෝපාක දනාට පිහිටවීම, රසරණ වෙච්ච ගොවියට පිහිටවීම නේද? ඒ වගේම අර සතුන්ට භද්‍රවතිකා ඇතින්, ඒ වගේම අර ගැරන්ඩිය කුපෙළු ළමයින්ට එයාලා යහමගට යොමු කරලා එතන ඒ සතාට පිහිට වෙච්ච විදිහ මේ ආදි වශයෙන් ගත්තාම නිබද්ධ චාරිකාවේදී උන්වහන්සේ අර පිහිට වෙන්න ඕන විශේෂ පිරිස් හොයාගෙන ගිහිල්ලා එයාලට පිහිට වීමේ ක්‍රමය අපි නිබද්ධ චාරිකා කියලා කියනවා. ඔන්න ආයි බලමු එහෙනම් තුරිත චාරිකා කියලා කියන්නේ දුර බැහැර සිටින ඒ වගේම ඒ කියන්නේ පිහිට වී යතු අය සොයාගෙන ගිහිල්ලා පිහිට වීමේ ක්‍රමය. උන්වහන්සේ මෙහිදී වැඩම කළ 이르දිමය ගමනින් අතුරිත කියලා කියන්නේ උන්වහන්සේ ගෙපිලි වලින් වැඩම කිරීම, විශේෂයෙන්ම පිළුපිනිස වැඩම කිරීම. එහිදී අපිට සපදාන චාරිකා කියලා කියනවා. කුල මල ගෝත්‍ර කිසිදු ભેදයකින් තොරව, උගත් නුගත් දුප්පත් පොසත් ආදී වශයෙන් කිසිම ભેදයකින් තොරව වැඩම කර ඒ අයට පිහිටවීම සහ දානය වැළඳීම. නිබද්ධ චාරිකා කියලා කියන්නේ විශේෂ පුද්ගලයන් සොයා ගොස් ඒ අයට පිහිටවීමේ චාරිකා ක්‍රමය. හොඳයි එහෙමනම් මම හිතන්නේ යම්කිසි අදහසක් මේ චාරිකා ක්‍රමය මගින් ගන්න ඇති. ඔබට විභාගයේදී මේ චාරිකා හා සම්බන්ධ ප්‍රශ්නයක් ඇහුනොත් එහෙම මේ කියන කරුණු කාරණා සිහිපත් කරගෙන ඊට නිසි පිළිතුරක් ලියන්න පුළුවන් කියලා අපිට අදහසක් තියෙනවා. හොඳයි එහෙනම් වෙන දවසක අපි නැවතත් හමු වෙමු පාඩමක් එක්ක.